ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. චීන කොමියුනිස්ට් පක්ෂය ඔවුන්ගේ 105 වන සංවත්සරය සමරන වසර මේ 1921 වසරේ ජූලි 23 වනදා ෂැන්හයි නගරයේ පැවති කුඩා රහස් රැස්වීමකින් නැත්නම් පළමු සමුළුවෙන් පස්සේ රට පුරා සමාජිකයන් 50කටත් අඩු සංඛ්‍යාවකින් තමයි මේ චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වුණේ. රුසියානු විප්ලවයේ සහ මාක්ස්වාදයේ ආශ්වාදයේ නිසාම ඇතිවුණු අරමුණු රැසක් මේ පක්ෂයේ ආරම්භයට හේතු වුණා. විප්ලවය සහ සමාජ පරිවර්තනය වෙනුවෙන් ආරම්භලා අද වෙනකොට තමන්ගේ අරමුණ සංවර්ධනය ස්ථාවරත්වයේ ජාතික බලය දක්වා පුළුල් කරමින් චීන කොමියුනිස්ට් පක්ෂය ඔවුන්ගේ 105 වන සංවත්සරය සමරන වසර මේ. චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග සංවිධානය කරන චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සර සැමරුම් උළෙල ආරම්භ කරන්නටයි අපේ මේ සූදානම. ඉතින් මේ අවස්ථාවට සැපැමිණි ඔබ පිළිගන්නට තවත් සුවිශේෂී පුද්ගලයෙකුට මුලින්ම ආරාධනා කරන්නයි මගේ මේ සූදානම. එතුමන් මාතර ශාන්ත තෝමස් විදුහලේ ආදිසෙසුවෙක්. මාතරින් තමයි සිය දේශපාලන ගමන ආරම්භ කළේ. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සමග ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් වැඩ කරපු සහ වැඩ කරන කෙනෙක්. ගොවිතැන ස්වදේශීය නිෂ්පාදන සහ දේශීය ප්‍රතිපත්ති සැකසීම ගැන වඩාත් උනන්දුවෙන් කතා බහ කළායෙක්. ඒ වෙනුවෙන් වැඩ කළායෙක්. ඉතින් මේ ගෞරවනීය ආරාධනාව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මැතිතුමාටයි ගෞරවනීය සභාව පිළිගැනීමට ආරාධනාව. සුබ සවස් කාලයක් වේවා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයත් එකතු වෙලා අද සූදානම් කරලා තියෙනවා චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වෙනි සංවත්සර සමරුවක්. ඒ සමරුව සඳහා අපේ ආරාධනාවෙන් පැමිණි ගෞරවනීය ස්වාමින් වහන්සේලා ආගමික නායකයන් ඇතුළු දේශපාලන නායකයන් ඒ වගේම විදේශ තානාපතිතුමන්ලා ඇතුළු තිමැල්ල ඇතුළු සියලු දෙනා පිළිගැනීම මා වෙත පැවරලා තියෙනවා. මේ අවස්ථාවට වැඩම වදාළ අති සම්භාවනීය ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝ රත්නය නමස්කාර පූර්වකව පිළිගන්නවා සියලුම ස්වාමින් වහන්සේලා මේ මොහොතේදී මේ කටයුත්ත වෙනුවෙන් සහභාගී වීම සම්බන්ධව ඒ වගේම කුරුක්කල්තුමත් පියතුමත් ඇතුළු ආගමික නායකයන් සියලු දෙනාම නම ගෞරවයෙන් යුක්තව මේ මොහොතේදී පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනාවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා ශ්‍රී ලංකාවේ චීන තානාපති කීසෙන් හොන් මැතිතුමා. ඊටමත් ගෞරවයෙන් යුක්තව එතුමා පිළිගන්නවා. ඒ වගේම චීන දේශපාලන අංශයේ ලේකම් මේ චින් මැතිතුමා ඊටමත් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. අද අපේ විශේෂ ආරාධිතමුත්තන් ඔහු warmly welcome to His Excellency. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා කිබානු තානාපතිතුමිය ආචාර්ය පැට්‍රිසියා ලසාරා ප්‍රේගෝ ගුවේරා මැතිණිය ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ඒ වගේම වියට්නාම් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ලී වෑන් හොන් මැතිතුමා ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. එතුමන්ලා ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච සියලුම විදේශ තානාපති කාර්යාලය විදේශ අංශ නියෝජනය කරමින් පැමිණි ඒ සියලු දෙනාම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ඒ වගේම අද දවසේ අපි ආරාධනා කරා රජයේ විදියට රාජ්‍ය පාර්ශවයේ නියෝජනය කරමින් වර්තමාන රජයේ නියෝජනත්වය වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්නේ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටමැදි මැතිතුමා තමත් ගෞරවයෙන් යුක්තව එතුමා පිළිගන්නවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් විජේසිරි බස්නායක මැතිතුමා ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ඒ වගේම සමග ජන බලවේගයේ මහලේකම් හිටපු අමාත්‍ය රංජිත් මඩ්දුම් බණ්ඩාර මැතිතුමා අද අපේ ආරාධිත අමුත්‍යෙක් විදියට මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ප්‍රධාන මේසේතුමා තමත් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා හිටපු අමාත්‍ය ඩලස් සලහප්පෙරුම් මැතිතුමා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ දිලිත් ජයවීර මැතිතුමා, හිටපු නියෝජ්‍ය කතානායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ආචාර්ය තිලංග සුමතිපාල මැතිතුමා. ඒ වගේම අපේ සහෝදර පක්ෂ නියෝජනය කරමින් මම වේලාව ඉතුරු කරගන්න සියල්ලක්ම නම් සඳහන් කරන්නේ ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ඒ වගේම එක්සත් නිදහස් පක්ෂය ඇතුළු
සහෝදර දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ඒ සියලුම පක්ෂ නායකයන් නියෝජිතයන් සහෝදරත්වයෙන් යුක්තව පිළිගන්නවා. ඒ වගේම අද දවසේ අපේ ප්‍රධාන දේශනය අද මේකේ සූදානම් වෙලා තියෙන්නේ අපි සංවිධායක මණ්ඩලය අතුළු සියලු දෙනාගේම ආරාධනාවෙන් චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ ආරාධනාවෙන් අපේ ප්‍රධාන දේශනය සඳහා සම්බන්ධ වෙලා ඉන්නේ ජාත්‍යන්තරය පිළිබඳව කියවීමක් ඇති ජිනීවාවේ අපේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒ රාජතාන්ත්‍රික යුතුකම ඉෂ්ට කරපු ඒ වගේම රාජතාන්ත්‍රික භූමිකාවේ තුල තාමත් කෘතහස්ත කාර්යභාරයක් කරපු දේශපාලනයේත් අපිට ගොඩක් සම්බන්ධකම් තියෙනවා 1988 ඉඳලා එදා පළාත් සභා හිටපු අමාත්‍යවරයෙක් විදිහට පටන් ගත් දේශපාලනය කරපු ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමා ඊටමත් ගෞරවයෙන් යුක්තව මේ මොහොතේදී පිළිගන්නවා මේ අවස්ථාවට සම්බන්ධ වීම සම්බන්ධව. ඒ වගේම ආරත් අමුත්තන් මාධ්‍යවේදීන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය මධ්‍යම කාර්ය සභාව ඇතුළු ඒ සහෝදරවරුන් සහෝදරියන් විශාල පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඊටමත් ගෞරවයෙන් යුක්තව ඒ සියල්ල පිළිගන්නවා. අද දවසේ අපේ වැඩේ මොකක්ද කියලා මූලික හැඳින්වීම සිද්ධ වුණා. 1921 චීන කොමියුනිස්ට් පක්ෂය හැදෙන්නේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට වසර 4කට පස්සේ. 1917 සෝවියට් දේශයේ ඓතිහාසික ජයග්‍රහණය කරාට පස්සේ පළවෙනි ලෝක යුද්ධයේ අවසාන භාගයේ වෙනකොට අලුත් දේශපාලන ධාරාවක් චීනයේ බිහි වෙනවා චීන කොමියුනිස්ට් පක්ෂයේ විදියට. මෙතන ගොඩක් දෙනා ඒ ඉතිහාසයේ යම් යම් කාරණා දන්නවා. එදා මාවසේතෙන් ආරම්භ කරපු චීන කොමියුනිස්ට් පක්ෂය ඊටමත් කුඩා කණ්ඩායමකින් පටන්ගත් ඒ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඓතිහාසික ජයග්‍රහණය බවට පත් වුණේ 1949 දී ඒ මහා දීර්ඝ පාගමනින් පස්සේ නිදහස් චීන මහජන සමූහාණ්ඩුව බිහිවීම. ඒක තමයි ඓතිහාසික ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය එසේම ජයග්‍රහණයක් නෙවෙයි. එදා චීනයේ තිබිච්ච පරිසරය අද චීනයේ තියෙන පරිසරය බැලුවම අහසට පොළොව වෙනස මොකක්ද කියන කාරණාව තේරුම් ගන්න බැරි පරිසරයක්. එදා පොත්වල තියෙන ගස්වල කොළ කාපු, පොතු කාපු, තමත් දුප්පත් ග්‍රාමීය ප්‍රජාවකින් හැදුණු චීනය ඒ ඓතිහාසික ජයග්‍රහණයකට පාර කැපුවේ 1949 ඒ චීන මහජන විප්ලවයත් එක්ක. ඒ විප්ලවයට නායකත්වය දුන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය. ඔබ දන්නවා චීන කොමියුනිස්ට් පක්ෂය මාක්ස්වාදී දේශපාලන පක්ෂයක්. ඒ මාක්ස්වාදී මූලධර්මයත් එක්ක ගොඩනැගිච්ච චීන කොමියුනිස්ට් පක්ෂය අනිකුත් දේශපාලන පක්ෂ වලට වඩා අපේ පක්ෂයත් අනිත් දේශපාලන පක්ෂ ලංකාවේදී වෙනස් වෙන්නේ යම්සේද ලෝක දේශපාලනයේ පක්ෂ වෙනස් වෙන්නේ පක්ෂව තුල තියෙන සංවිධාන සහ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම තුල. ලෝකයේ අද අහනවා මේ පක්ෂ වලින් අපෙන් අහනවා සමාජවාදයේ වළංගුද මාක්ස්වාදයේ වළංගුද ඔය කොමියුනිස්ට් එක වළංගුද කියලා අහන කාරණාවේදී අපට තියෙන ජීවමාන සාක්ෂිය තමයි චීන මහජන සමූහාණ්ඩුව. චීන කොමියුනිස්ට් පක්ෂය චීන මහජන සමූහාණ්ඩුව අපේ ළඟම හිතවතෙක් චීන නිදහස දිනාගත් පළවෙනි මොහොතේ ඉඳලා අපි චීනියත් එක්ක ගනුදෙනු කර රටක් ශ්‍රී ලංකාව ආර්ථික ගනුදෙනු වෙළඳ ගනුදෙනු දේශපාලන ගනුදෙනු සියල්ලක්ම ඒ හැම ගනුදෙනුවත් වෙනවා අපිට ඓතිහාසික ජයග්‍රහණ සහ වාසි විතරයි හම්බුනේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වෙනි සංවත්සරය මීට අවුරුදු 5කට කලින් සමරනකොට අපි ජාත්‍යන්තර මට්ටමේ සමුළුවක් සිද්ධ කරා. අද විවිධ දේශපාලන මතවාද තිබුණා වුණත් හැම දෙනාම එක තැනකට ගෙනල්ලා අද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් මේ කටයුත්ත කරන්නේ මේ ආදර්ශය පිළිබඳව යම් කියවීමක් කරන්න. ඒ වෙනුවෙන් අපේ ආරාධනාව පිළි අරගෙන පැමිණි සියලුම ආරාධ අමුත්තන් ගෞරවනීය සාමින් වහන්සේලා ආගමික නායකයන් ඒ වගේම දේශපාලන නායකයන් විදේශ තානාපති වංශවල සියලුම නිලධාරීන් ඇතුළු සියලු දෙනාම සහෝදරත්වයෙන් යුක්තව පිළි අරගන්මින් චීන කොමියුනිස්ට් පක්ෂයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මානීය බොහොමත් ස්තුතියි. අපි මීළඟට යමුවන් සූදානම් වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමිය මේ වැඩසටහන වෙනුවෙන් යොමු කළ සුබ පතුම් පණිවිඩය වෙතයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යතුමියගේ ශුභාශිංසන පණිවිඩය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය සනිටුහන් වන මෙම ඓතිහාසික අවස්ථාවේදී චීන රජයට සහ එරට ජනතාව වෙත මගේ හෘදයාංගම සුබපැතුම් පිරිනැමීමට ලැබීම මහත් සතුටකි. 1921 වසරේ ෂැන්හයි නුවර කුඩා සමාජිකයන් පිරිසකකින් ආරම්භ වූ චීන කොමියුනිස්ට් පක්ෂය චීන විප්ලවයේ සන්ධිස්ථානයක් වූ දීර්ඝ පාගමන වැනි ඓතිහාසික අභියෝගයන් සහ කැපකිරීම් මැදින් ගමන් කරමින් 1949 දී මහජන චීන සමූහාණ්ඩුව බිහිකිරීම දක්වා වූ අද්විතීය ඉතිහාසයකට උරුමකම් කියයි.
එදා මෙදා තුර සියවසකට අධික කාලයක් පුරා එම පක්ෂය ලබා දුන් සුවිශේෂී නායකත්වය තුළින් චීනයේ ජාතික සංවර්ධනය සමාජීය ප්‍රගතිය මෙන්ම ජනතා සුබසාධනය උදෙසා අත්කරගෙන ඇති ජයග්‍රහණ අතිමහත්ය. විශේෂයෙන්ම කෙටි කලක් තුළ මිලියන සංඛ්‍යාත ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂය සමත් වීම සමස්ත ලෝක ඉතිහාසයේම සුවිශේෂී සන්ධිස්ථානයකි. චීන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පමණක් නොව ගෝලීය ආර්ථික වර්ධනය, තාක්ෂණික නවෝත්පාදනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහාද චීනය සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබේ. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින්නේ දිගුකාලීන සාම්ප්‍රදායික සහ විශ්වාසනීය මිත්‍රත්වයකි. අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාවය සහ පොදු සංවර්ධන අරමුණු මත පදනම් වූ දෙරටේ සබඳතාවය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂය ලබා දුන් සහයද මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමි. චීනය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සම්බන්ධය වසර ගණනාවක් පැරණි සම්බන්ධයක්. මේ සම්බන්ධය ශක්තිමත් වීමක් විනා බිඳවැටීමක් කොයියම් කාලයකවත් අපි අත්විඳ නැහැ. චීනයත් එක්ක ඒ තරම් සමීපව කටයුතු කරන්නට අපට අවස්ථාව ලැබිලා තියෙන්නේ රටක් විදිහට ඔවුන්ගේ තිබෙන නම්‍යශීලී ප්‍රතිපත්තීන්ම විය යුතුයි. මීළඟට මේ උත්සව සභාව ආමන්ත්‍රණය කරන්න අපේ ගෞරවනීය ආරාධනය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමන්ට. ඔබතුමන්ට අය ආරාධනාව කී සෙන්හොන් මහතාට. Respected General Secretary Dr. G. Veerasinghe, comrades and friends, distinguished guests, good afternoon. It's my great honor and privilege to be invited by the Communist Party of Sri Lanka to attend this grand gathering full of community friendship, to jointly celebrate the 105th anniversary of the founding of the Communist Party of China. I would like to express my most heartfelt gratitude to the Communist Party of Sri Lanka for his meticulous planning and preparations. I also extend my most sincere thanks and highest respect to the comrades and friends from all walks of life who have long been committed to China-Sri Lanka friendship and have formally supported the Communist Party of China. Comrades and friends, looking back, the years have been truly eventful. 105 years ago, against the backdrop of domestic turmoil and foreign aggression facing the Chinese nation, the Communist Party of China was born. Its epoch-making event, like a bolt of lightning piercing through the long night, brought the light of the truth of Marxism and Leninism to the deeply suffering Chinese people. Over the past 105 years, the Communist Party of China has persisted in integrating the basic tenets of Marxism with China's specific realities and the final traditional culture, uniting and leading the Chinese people in writing the most magnificent epic in the millennia-long history of Chinese nation. We overthrew the three mountains known as imperialism, feudalism, and bureaucratic capitalism, and established a new China, where the people are the masters of the country. We advanced socialist revolution and construction and established the basic socialist system. We ushered in a new period of reform and opening up and socialist modernization, achieving a historic breakthrough from a country
with relatively underdeveloped productive forces to becoming the world's second largest economy. History has demonstrated a profound truth. The leadership of the CPC is the choice of history, and more importantly, the choice of the people. Comrades and friends, on the path of pursuing peace and development, China and Sri Lanka have always been friendly neighbors, sharing will and woes, and help each other. In the course of the development of bilateral relations, inter-party exchanges have always played an irreplaceable and important role. We are ready to continue conducting in-depth dialogue with the Communist Party of Sri Lanka and other political parties on topics such as the experience of adopting Marxism to the Chinese context and the needs of our times and party-building practices in the new era. We will deepen comprehensive cooperation in fields such as young cadre training and grassroots organization building, so as to bring great benefits to our two peoples. Finally, I wish the Communist Party of China and the Communist Party of Sri Lanka continued new achievements in the respective causes. I also wish both China and Sri Lanka prosperity and flourish, and our people happiness and well-being. Thank you all. Student. ස්තුතියි මේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමන් කී සෙන් හොන් මහතා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වුණේ 1943 වසරේ. ආරම්භක නායකයන් වුණේ එස්.ඒ. වික්‍රමසිංහ පීටර් වගේ දැවැන්ත චරිත. 1950 සහ 70 අතර ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලම සමය ඒ. යම් අවස්ථාවල පහත වැටීම් තිබුණා තමයි. නමුත් මේ වෙද්දී චීනයේ තත්වය ගත්තාම චීනය ලෝකයේ ආර්ථික බලවතෙක් වෙලා චීනය ලෝකයේ තීරණ තීන්දුව ගන්න කෙනෙක් බවට පත් වෙද්දී මේ කොමියුනිස්ට් පක්ෂ කියන තැන ආපහු මතුවෙමින් පවතිනවා. ලෝකයේ කොමියුනිස්ට් පක්ෂයකට තියෙන තැන ඉහළ යමින් පවතිනවා. ඉතින් මේ කාරණාව ගැන වඩාත් පැහැදිලි නිර්වචනයක් සිද්ධ කරන්නට මීළඟට තවත් සුවිශේෂී පුද්ගලයෙකුටයි මම ආරාධනා කරන්න සූදානම් වන්නේ. 1943 ආරම්භී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 2020 අගෝස්තු සිට මහලේකම් තනතුරේ වැඩ කරන්නේ එතුමන්. පක්ෂය තුල ජාත්‍යන්තර කටයුතු බහරව ලේකම් විදිහට එතුමන් විශාල මෙහෙයක් පක්ෂය වෙනුවෙන් සිද්ධ කරපු පුද්ගලයෙක්. වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. දැන් මට එතුමන්ව ඔබට හඳුන්වා දෙන්න වෙන්නේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වෛද්‍ය ජී වීරසිංහ මැතිතුමන් විදිහට ඔබටයි ගෞරවනීය ආරාධනාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකාවේ ගෞරවනීය ස්වාමින් වහන්සේ, පියතුමනි, රුකල්තුමනි, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොන් මැතිතුමනි, ඒ වගේම එම කාර්යාලයේ අනිකුත් නිලධාරී මහත්වරුනි, ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිතුමියනි, ඒ වගේම වියට්නාම් මේ නියෝජ්‍ය තානාපතිතුමන්, ඒ වගේම අද අපගේ ආරාධනෙන් මෙහි පැමිණ සිටින රජයේ නියෝජනය කරමින් පැමිණ සිටින ධම්මික පටබැඳී ගරු අමාත්‍යතුමනි, ඒ වගේම අද අපගේ ප්‍රධාන දේශනය පැවැත්වීමට මෙහි පැමිණ සිටින තානාපති ආචාර්ය දයන් ජයතිලක මැතිතුමනි, සමගි ජන බලවේගයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමනි, මෙතන සිටිනවා
ජාතික ජනබලවේගයේත් ඒ වගේම අපේ සර්ව ජන බලයේ දිලිත් ජයවීර මැතිතුමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ වගේම හිටපු අමාත්‍යවරුන් ඩාල සලහ පෙරුම නියෝජ්‍ය කතානායකතුමන් හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉඳපු ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල ඒ වගේම තවත් දේශපාලන ලංකා සම සමාජ පක්ෂය ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඒ වගේම එක්සත් නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඇවිල්ලා ඉන්නවා අලුතින් ආරම්භ කරපු පක්ෂයේ නායක මන්සිල් මැතිතුමන් මේ ආදී වශයෙන් ඒ වගේම අපගේ පක්ෂවලට සම්බන්ධ ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි මාධ්‍යවේදීනි මම මුලින්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වෙනි සංවත්සරය සමරන මේ අවස්ථාවේදී අපේ පක්ෂයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් සී ජින්පින් සහෝදරයා ඇතුළු ඒ සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂයට අපගේ පක්ෂයේ උණුසුම් සහෝදරාත්මක විප්ලවීය සුබපැතුම් ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පියතුමනි කුරුකල්තුමනි ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි දැන් මේ දැනටමත් මෙතන ප්‍රකාශ වුණා චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වෙන්නේ දැන් 1921 කුඩා කණ්ඩායමක් ෂැන්හායි නගරයට එක්කහුව වෙලා මේ 12 දිනක් 13 දිනක් විතර රට පුරාම හිටු 50ක 60ක පාක්ෂික කණ්ඩායමක් නියෝජනය කරමින් මෙහෙම ආරම්භ කරපු මේ දේශපාලන ව්‍යාපාරය අද මිලියන 100 ඉක්මවා යන ලෝකයේ මං හිතන හැටියට තියෙන දැවැන්තම දේශපාලන පක්ෂය. දැන් මට මතකයි ගරු තානාපතිතුමනි මේ ශාලාවෙම අපි සැමරුවා චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වෙනි සංවත්සරය. We commemorated the 100th anniversary of the Communist Party of China in the same venue, involving the entire spectrum of political parties of the country. මට මතකයි අපි 2021 අවුරුද්දේ මෙතන Zoom තාක්ෂණය හරහා එදා කොවිඩ් වසංගතය තියෙද්දි මේ රටේ සියලුම දේශපාලන පක්ෂ එක්කහුව කරගනිමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වෙනි සංවත්සරයේ සමරපු ආකාරය අද අපි මේ ශාලාවේම සමරනවා 105 වෙනි සංවත්සරය. අවුරුදු 105ක චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය ඇත්ත වශයෙන්ම මහා වීර කාව්‍යයක්. ඒක අනබිබවනීය ඉතිහාසයක් තියෙන පක්ෂයක්. කීර්තිමත් ඉතිහාසයක් තියෙන පක්ෂයක්. ඒක ජයග්‍රහණ පිට ජයග්‍රහණ අත්කරගනිමින් ඉදිරියට ගමන් කරමින් තිබෙන පක්ෂයක්. මේ අවුරුදු 105 ගත්තොත් මම හිතන්නේ අපිට මේ කාලය කොටස් තුනකට වෙන් කරගන්න පුළුවන් කොටස් තුනකට. පළවෙනි කාලය ඒ කියන්නේ 1921 චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කරලා 1949 බලයටපත් වෙන බලය සඳහා අරගල කරපු කාලය බලය සඳහා සටන් කරපු කාලය ඒක රට එක්සත් කරන්නට සටන් කරපු කාලය ඒක සතුරු ආක්‍රමණ පරාජය කරන්නට සටන් කරපු කාලය ඒක ජපාන ආක්‍රමණිකයින්ගෙන් රට බේරා ගන්නට සටන් කරපු කාලය ඒක දීර්ඝ පාගමන් වල කාලය මෙන්න මෙහෙම මහා අරගලයක් කරලා ගම්වල බලය අල්ලා ගනිමින් පසුව නගර කරා ඇදෙමින් 1949 ඔක්තෝබර් 1 වෙනිදා වන විට චීන මහජන සමූහ ආණ්ඩුව පිහිටවනවා. චීන මහජන සමූහ ආණ්ඩුව පිහිට. මේක තමයි පළවෙනි යුගය. මේ දෙවෙනි යුගය අපිට සලකන්නට පුළුවන් 1949 ඒ මහජන චීන සමූහ ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව 1978 දක්වා යුගය. මේ යුගය ගත්තාම සමාජවාදයේ ගොඩනැගීමේ ප්‍රාථමික අවධිය අද තියෙන මේ මහා සංවර්ධිත චීනය ගොඩනැගීමට උවමනා පදනම සකස් කරපු කාලය. යම් අවස්ථාවල දුර්වලතා වැරදීම් මැදයේ ජයග්‍රහණ කරා පානගපු කාලය. කාර්මික කරණයට අවශ්‍ය පදනම සැකසූ කාලය. කෘෂිකාර්මික වර්ධනය ගෙනල්ලා රට ස්වයං පෝෂිත කරපු කාලය. මෙන්න මෙහෙම කරලා තමයි මේ වගේ පසුබිමක් සකසාගෙන තමයි ඒ චීන ඒ සමාජවාදයේ ගොඩනැගීමේ චීන විප්ලවයේ 3 වෙනි අවධියට එන්නේ 1978න් පසු අවධිය.
78න් පසු අවධිය ඇත්ත වශයෙන්ම අපි කියනවා ප්‍රතිසංස්කරණ සහ විවෘත කිරීම වල අවධිය. මේ අවධියේ තියෙන විශේෂත්වය තමයි ක්‍රම සම්පාදනය සහිත රාජ්‍ය ව්‍යවසාය තියෙන පෞද්ගලික අංශයත් හවුල් කරගත්තු වෙළඳපොළත් හවුල් කරගත්තු වැඩපිළිවෙලකට ගමන් කිරීම. මේකේ තියෙනවා රාජ්‍ය අංශයක්, මේකේ තියෙනවා වෙළඳපොළක් තියෙනවා. මේවා කළමනාකරණය කරන්න සැලසුම්ගත ආර්ථිකයකට ගිහිල්ලා තියෙනවා. මෙන්න මේක තමයි මේ 78න් පස්සේ පටන් ගත්තු අවධියේ තියෙන සුවිශේෂත්වය. ඇත්ත වශයෙන්ම 78න් පස්සේ පටන් ගත්තු අවධිය අපි දන්නවා මේක ප්‍රාතිහාර්යාත්මක miraculous stage of development in China from 78 to date up to until present times. මේක තමයි ඒ කියන්නේ ප්‍රාතිහාර්යාත්මක සංවර්ධනයක් රටට ගෙන ආපු කාලය. 10%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යනවා 1978 ඉඳලා 2005 දක්වා විතර කාලය දක්වා. අන්ත දරිද්‍රතාවය තුරන් කරපු කාලය 2021 දී. ඒක තමයි අර පළවෙනි සතවර්ෂ ඉලක්කය චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කරලා අවුරුදු 100ක් ගත වෙන තැන අන්ත දරිද්‍රතාවය තුරන් කරනවා. මේ කාලේ මේ වන විට 14 වෙනි පස් අවුරුදු සැලැස්ම වෙන විට ක්‍රය ශක්තිය අතින් ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත් වෙලා තියෙනවා චීනය. ක්‍රය ශක්තිය අතින් ලෝකයේ ලොකුම විශාලතම වෙළඳපොළ බවට චීනය පත් වෙලා තිබෙනවා. ඔබ දන්නවා ඇති මේ එක පොඩි දෙයක් නෙමෙයි චීනය ලෝකේ විශාලම වෙළඳපොළ. මේ මෑතක මැයි පළවෙනිද මේ අවුරුද්දේ මුළු අප්‍රිකා මහද්වීපයටම ඒ කියන්නේ තීරුබදු නැතිව අප්‍රිකානු භාණ්ඩ චීනයට අපනයනය කරන්නට ඉඩ ලැබෙන ක්‍රමය සැකසුවා. තමයි ඒ දැවැන්ත වෙළඳපොළත් සහිත ඒ බලවත් ආර්ථිකයට කරන්න පුළුවන් දේවල්. ලෝකයට කොහොමද සුබසෙත සලසන්නේ? ඉතින් විශාලතම නිෂ්පාදකයා, විශාලතම අපනයනකරු, ලෝකේ තාක්ෂණයේ නායකයා. මට මතකයි මෑත කාලේ ඒ ඔස්ට්‍රේලියානු ආයතනය ඒ කියන්නේ මේ ASPI Australian APSI ASPI Australian Institute for Policy Planning Policy Institute right yeah Policy Institute ඒගොල්ලෝ කිව්වා ලෝකයේ තීරණාත්මක තාක්ෂණික ක්ෂේත්‍ර 74කින් 66ක ඉදිරියෙන් ඉන්නේ චීනය. 66 out of 74 critical technologies China is leading in the world. මෙන්න මේකයි මේව තමයි මේ මහා ජයග්‍රහණ. දැන් චීනය තානාපතිතුමා කිව්වා සමාජවාදී නවීකරණය ආරම්භ කරලා තියෙනවා. මේ සමාජවාදී socialist modernization මේ සමාජවාදී නවීකරණය ඔවුන් සැලසුම් කරලා තියෙනවා 5 අවුරුදු සැලසුම් 3කින් සම්පූර්ණ කරන්න. 14 වෙනි 5 අවුරුදු සැලැස්ම, 15 වෙනි 5 අවුරුදු සැලැස්ම, 16 වෙනි 5 අවුරුදු සැලැස්ම. දැන් අපි ඉන්නේ 15 වෙනි 5 අවුරුදු සැලැස්මේ පළවෙනි අවුරුද්දේ. මේ සමාජවාදී නවීකරණය සම්පූර්ණ කරලා 2049 දී නවීන සමාජවාදී රාජ්‍යයක් බිහි කිරීමේ ගමන සෞභාග්‍යමත්, ශක්තිමත්, සංස්කෘතික වශයෙන් ඉතා ඉහළ අලංකාර සහජීවනයෙන් යුත් සහජීවනය, රට තුල සහජීවනය, පරිසර සමග සහජීවනය, මෙන්න මේ වගේ ලක්ෂණ වලින් යුත් නවීන ඉතාමත්ම දියුණු සමාජවාදී රාජ්‍යයක් 2049. ඒක තමයි දෙවෙනි සතවර්ෂ ඉලක්කය. ඒ කියන්නේ මහජන චීනය ඇති ගොඩනගලා අවුරුදු 100 පිරෙන වෙලාව. මෙන්න මේ වගේ වැඩපිළිවෙලක තමයි චීනය අද ඉන්නේ. ඉතින් අද චීන කොමියුනිස්ට් පක්ෂය මේව ජයග්‍රහණ අත් කරගනිමින් ඉදිරියට යන මේ මොහොතේ අපේ පක්ෂයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සමාජවාදී ජනතා පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, මහජන පක්ෂ ඇතුළු අනෙකුත් වමේ පක්ෂ, ප්‍රගතිශීලී අනෙකුත් දේශපාලන බලවේගවල සුබ පැතුම් චීන කොමියුනිස්ට් පක්ෂයට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා චීන සබඳතා
තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්නට අපේ තියෙන කැපවීම, අපේ තියෙන උවමනාව නැවත වතාවක් ප්‍රකාශ කරමින් අප දෙපක්ෂය අතර තියෙන සබඳතා තවදුරටත් සංවර්ධනය කරගන්නට අපේ තියෙන කැමැත්ත ප්‍රකාශ කරමින් චීන කොමියුනිස්ට් පක්ෂයට ජය වේවායි කියමින්, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයට ජය වේවායි කියමින්, සමාජවාදී ඉදිරි ගමනට ජය වේවායි කියමින් මම නිහඬව ස්තුතියි. ශ්‍රී ලංකා කමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වෛද්‍ය ජේ වීරසිංහ මැතිතුමන් ඔබට බෙහෙවින්ම ස්තුතියි. චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් සමග සංවිධානය කරන චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සර සැමරුම් උළෙල සමගිනුයි ඔබ මේ සහ සම්බන්ධ වී සිටින්නේ. මේ අවස්ථාව විශේෂ වෙන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලංකාව තුළ ක්‍රියාත්මක වෙන ප්‍රධාන පක්ෂ සියල්ලටම මේ අවස්ථාවට ආරාධනා කරලා තියෙනවා. ඒ හැම පක්ෂයකම අදහස් නියෝජනය වෙන උත්සව අවස්ථාවක් බවට මේ පත් වෙලා තියෙනවා. ඉතින් මේ මොහොත තවත් එවන් අදහසකට ඉඩක් ගන්නයි අපි සූදානම් කර තිබෙන්නේ. මෙතුමන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ වසර ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කළා එක් ඒ වගේම කෘෂිකර්ම ඉඩම් සහ රාජ්‍ය පරිපාලන ඇතුළු ක්ෂේත්‍රවල අමාත්‍ය දුහුර හොබවපු අයෙක්. මේ වන විට එතුමන් සමගි ජනබලවේගයේ මහලේකම් තනතුරේ කටයුතු කරනවා. ඉතින් එතුමන්ටයි ආරාධනාව මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා. ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි කතෝලික පූජකතුමනි, හින්දු පූජකතුමනි, චීන ජනරජයේ ගරු ශ්‍රී ලංකා තානාපතිතුමනි, නිලධාරි මහතුනිය වගේම අනිකුත් තානාපති මහත්මියනි, පරිසර අමාත්‍ය ධම්මික පටගත්පැති මැතිතුමා, ඒ වගේම අපේ හිත මිත්‍ර දිලිප් ජයවීර මන්ත්‍රීතුමා, බස්නායක මන්ත්‍රීතුමා, අපේ හිටපු අමාත්‍ය දල සලහපිරු මැතිතුමා, ඒ වගේම තිලංග සුමතිපාල මැතිතුමා ඇතුළු සියලුම පක්ෂ නියෝජනය කරන අපේ හිතවත් සහෝදරවරුනි, මිත්‍රවරුනි, ඒ වගේම අපේ හිත මිත්‍ර ආචාර්ය දයන් ජයතිලක මැතිතුමනි, චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වෙනි සැමරුම වෙලාවේ අපේ පක්ෂයට ආරාධනය කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මම දන්න විදිහට අපේ එක්සත් ජාතික පක්ෂයෙන් පටන් ගත්තේ අපි අද සමගි ජන බලවේගයේ අපේ පක්ෂයේ පුජ්‍යලයෙක් මේ කාර්යාලයට මං හිතන්නේ ආපු පළවෙනි අවස්ථාව හෝ බොහොම අවස්ථා කීපයක ඇවිල්ලා තියෙනවා. මම ස්තුතිය පිරිනමනවා. මම මේ වෙලාවේ සමගි ජන බලවේගයේ වෙනුවනුත් අපේ පක්ෂේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවනුත් ඒ චීන ජන රජයට අපේ සුභාශිංසනය අපි පිරිනමනවා. මම හිතන්නේ චීනය අද ලෝකේ ඕනම ආර්ථිකයක් එක්ක ගැටෙන්න පුළුවන්. තාක්ෂණය අතින් ඉහළයි. අපි ඇහුවා ගිය අවුරුද්දේ ලෝකේ වැඩිම කාර් නිෂ්පාදනය චීනයේ. ආර්ථිකයේ වර්ධනය බොහොම ශක්තිමත්ව තියෙනවා. චීනයේ මේ මෑත කාලීන විප්ලවය ගැන දකිද්දී මට මතක් වුණේ එතුමාලා පටන් ගන්න තියෙන 78. එක්සත් ජාතික පක්ෂයේ නායකයා චයාර් ජයවර්ධන මැතිතුමා ලංකාවේ කාර්මික විප්ලවය, ලංකාවේ නිදහස් වෙළඳ කලාප, වෙළඳපොළ ආර්ථිකය පටන් ගත්තේ 77. අපි දේශපාලනට ආපු දවස්වල අපි අහලා තියෙනවා. එදා චීනයේ නායකයා මේක අධ්‍යයනය කරන්න ලංකාවට කාණ්ඩායමක් කියලා තියෙනවා. මම ඒක මතක් කරනවා. නමුත් අද චීනය මේ වෙනකොට ලෝකේ බලවත්ම දෙවෙනි ආර්ථිකය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තාක්ෂණය අතින් ඉහළටම ගිහිල්ලා තියෙනවා. චීනයත් අපිත් අතර සම්බන්ධය ලංකාවේ චීනයේ මිත්‍රත්වය වසර 2000කට වැඩිය අතීතයට යනවා. චීනයේ පාහියන් භික්ෂුන් වහන්සේ මේ ලංකාවට එදා පැමිණියා නිර්මල බුද්ධ ධර්මයේ සම්බන්ධව අධ්‍යයනය කරන්න. වසර 2000කට ඉස්සෙල්ලා අපේ සම්බන්ධය පටන් ගත්තේ
ආර්ථිකයත් එක්ක ආගමත් එක්ක ඒ වගේම ආර්ථිකයත් එක්ක ක්‍රිස්තිය පූර්ෂ පළවෙනි සියවසේ තමයි චීන නාවිකයෝ චීන වෙළඳ නාවිකයෝ ලංකාවේ ගාලුවරයට ඇවිල්ලා තියෙනවා. 3 සැරයක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසාම අද චීනයත් පිට එක්ක තියෙන සම්බන්ධය ශක්තිමත් වෙලා තියෙනවා. අද මම හිතන්නේ දැන්නමත් පාහියන්ගල බුදස්සිංහල මම සංකේතයක් වෙනවා පාහියන් බුදු සංඝයා වහන්සේ ලංකාවට පැමිණීම. ඒ වගේම වෙළඳ සම්මුතියන් පටන් ගන්නේ 15 වෙනි සියවසේ. මතන සේද මාවත අතීතයට යන. එහෙමයි අපේ වෙළඳ ප්‍රතිපත්තිය තිබ්බේ. ඒ විතරක් නෙවෙයි මෑත කාලේ ඩී.එස්. සේනානායක මැතිතුමා ආර්.ජී. සේනානායක වෙළඳ ඇමතුමාව චීනට ඇරියා සහල් වෙළඳ ගිවිසුම අත්සන් කරා. අපේ රටේ දා සහලෙන් ස්වයං පෝෂණය වෙලා තිබෙන්නේ නැහැ. එදා චීනේ මම ගෞරවයෙන් මතක් කරනවා ලෝක වෙළඳපොලේ සහල් මිලට අඩුවෙන් අපිට සහල් දීලා තියෙනවා. ලෝක වෙළඳපොලේ රබර් මිලට වැඩියෙන් අපේ රබර් අරන් තියෙනවා. එහෙමයි අපේ ශක්තිය වුණේ. 1980 චීනේ හයිනාන් ප්‍රාන්තයේ රබර් වවන්න රබර් වීජ ගන්න ආසියාවේ රටවල් කීපයකින් ඉල්ලුම් කළා තියෙනවා. මට අද උදේ මතක් කරා කරු ජයසූරිය මැතිතුමා එතුමා තමයි එදා රබර් බීජ ලක්ෂයක් මේ රටෙන් චීනට යවලා තියෙනවා. මම සන්තෝෂ වෙනවා. දකුණු පිලේ නෙවෙයි අපි කොයි පිටත් අද ඔට්ටුයි. මන්ත්‍රීවරයෙක් විදියට මට ආරාධනය කිරීම ගැන ස්තුතිවන්ත වෙමි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වෙනි සංවත්සරයේ සමරන වෙලාවේ චීන කොමියුනිස්ට් පක්ෂයටත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයටත් අපේ පක්ෂයේත් මගේත් නායකයාගේත් සුභාශිංසනය පිරිනම්මින් මම නවතින බොහොම සුළුයි. ස්තුතියි රංජිත් බද්දුම බණ්ඩාර මහතාණෙනි. මීළඟට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පැමිණි අපේ සුවිශේෂී ආරාධිත අමුත්තාට තමයි අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙන්නේ. මේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සර සැමරුම් මුලලා ආමන්ත්‍රණය කරන්නට. එතුමන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් තමන්ගේ වෛද්‍ය අධ්‍යාපනය ලබලා වෘත්තීන් වෛද්‍යවරයෙක් විදිහට 2024 කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණේ. 2024 නොවැම්බර් සිට පරිසර අමාත්‍ය ධුරයේ කටයුතු කරනවා. එතුමන් ගැන විශේෂයෙන් සඳහන් කරොතින් එතුමන් වෘත්තියෙන් වෛද්‍යවරයෙක් නිසාම මේ සෞඛ්‍ය ජන ජීවිතය සහ පරිසරය අතර සම්බන්ධය ගැන සැහැණ උනන්දුවෙන් තමන්ගේ අවධානය යොමු කරමින් තමන්ගේ විෂය මෙහෙවන පුද්ගලයෙක්. ඉතින් මේ ගෞරවනීය ආරාධනාව මේ උත්සව සභාව ආමන්ත්‍රණය කරන්නට ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටුබැඳි මහතාට. බොහොම ස්තුතියි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම අනිකුත් ආගමික නායකයින්ගෙන් අවසරයි මේ අවස්ථාවට සම්බන්ධලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බස්නායක මන්ත්‍රීතුමත් රංජිත් මද්දු බණ්ඩාර මන්ත්‍රීතුමත් දිලිත් ජයවීර මන්ත්‍රීතුමත් කෙනුත් අවසරයි මම කතාවට සූදානම් වෙලා ඉවිලා තින්නේ මේ ඉංග්‍රීසියෙන් කරන්න මට ඒ සඳහා අවසර දෙන්න කියලා ඉල්ලනවා. Your Excellency Xi Shenong, Ambassador of the People's Republic of China to Sri Lanka, and Cuban Ambassador, Excellency Cuban Ambassador, General Secretary, Chairman, and representatives of Communist Party of Sri Lanka, representatives of CGTN Sinhala Radio, guest speakers, distinguished guests, ladies and gentlemen. It is a great pleasure for me to join you today at this important gathering organized by CGTN Sinhala Radio in collaboration with the Communist Party of Sri Lanka to commemorate the 105th anniversary of the founding of the Communist Party of China. At the outset, I wish to
wish to express my sincere appreciation to the organizers for inviting me to participate in this significant occasion. I also extend my warm greetings to all those present here today. On behalf of the government of Sri Lanka and in my personal capacity, I extend heartfelt congratulations to Communist Party of China, its General Secretary and President of China, His Excellency Xi Jinping, and the people of China on this historic milestone. Ladies and gentlemen, the founding of the Communist Party of China more than a century ago marked the beginning of one of the most remarkable political, economic, and social transformations in modern history. When we look back a century, we see a China that faced immense challenges: foreign intervention, poverty, social instability, and economic backwardness. These Chinese people endures difficult circumstances, harsh conditions, and uncertainty about the future. Yet, through perseverance, vision, and determination, the Communist Party of China guided the nation through periods of struggle and transformation. It mobilized the strength of Chinese people, safeguarded national sovereignty, promoted development, and laid the foundation for the prosperous and strong nation that China has become today. China's achievements are visible to the entire world. It has emerged as a global leader in science and technology, infrastructure development, innovation, manufacturing, poverty alleviation, and economic growth. China's advances in fields such as artificial intelligence, green technology, digital infrastructure, high-speed transportation, and space exploration demonstrate the remarkable progress achieved under the leadership of the Communist Party of China. Equally noteworthy are the efforts undertaken to strengthen governance, combat corruption, and improve public administration. These initiatives have enhanced public confidence and contributed significantly to China's long-term stability and development. As China embarks on the implementation of its 15th five-year plan, we sincerely wish the Communist Party of China and the people of China every success in achieving their development goals and realizing the vision of building a modern socialist country in all respects. One of the greatest strengths of China is its ability to maintain unity and harmony among its diverse people. The Communist Party of China has consistently emphasized national cohesion, peaceful coexistence, and shared development among China's 56 ethnic groups. The promotion of ethnic harmony and national unity is not merely a policy objective. It is a foundation for sustainable development and lasting peace. China's experience demonstrates that diversity can become a source of strength when guided by mutual respect, understanding, and common purpose. This is a lesson that resonates strongly with us in Sri Lanka. The National People's Power Government is firmly committed to strengthening national unity, fostering ethnic harmony, and promoting reconciliation. We believe that unity among our people is essential for building a prosperous and inclusive Sri Lanka. We are confident that China will continue moving forward on its development path while placing the interest and well-being of its people at the center of governance. Similarly, in Sri Lanka, our government remains firmly committed to improving the lives of our people, ensuring equitable development, strengthening social justice, maintaining clean and accountable governance, and promoting national unity. Our objective is not merely economic growth, but the creation of a society where development benefits all citizens and where no one is left behind. Ladies and gentlemen, as we celebrate the 105th anniversary of Communist Party of China, we are not merely reflecting on a historical milestone. We are recognizing a journey of resilience, transformation, and achievements that has had a profound impact on China and the wider world. Once again, I extend my warmest
Congratulations to Communist Party of China, to General Secretary and President Xi Jinping, and to the people of China. May the Communist Party of China continue to achieve success in its mission of national regeneration and development. May the friendship between Sri Lanka and China continue to flourish. And may our two countries, our two people, and our respective political institutions continue to strengthen relations based on mutual respect, understanding, solidarity, and shared prosperity for the benefit of future generations. Thank you very much. චීනය මේ වගේ තත්ත්වයකට පැමිණියේ සතවර්ෂ ගණනාවක් යටත් විජිතවාදී ක්‍රමයක් පවත්වගෙන නෙමෙයි. බටහිර යුරෝපයේ වගේ නෙමෙයි, එංගලන්තේ වගේ නෙමෙයි. ලෝකේ පුරා බහුජාතික සමාගම් ව්‍යාප්ත කළා මිනිස්සු හූරා කාලා නෙමෙයි. ලෝකේ පුරා යුද කඳවුරු සිය ගණනාකට වඩා ගහලා නෙමෙයි. නමුත් චීනය අද ඇමරිකා එක්සත් ජනපදයේ සමග ප්‍රධාන තරඟකාරී ලෝක බලවතා බවට පත් වෙලා තියෙන බව ඇමරිකාවත් පිළිගන්නවා. ඒකට කියන්නේ පියර් කොම්පිටිටර්. එක තලයේ තරඟකාර. හුදෙක් ආධිකාරීන ශිෂ්ටාචාරය හඳ නෙමෙයි නං. ඒ ශිෂ්ටාචාරයේ තිබියදී මොංගල්වරු ජෙන්ගිස් ખાන් ප්‍රමුඛ මොංගල්වරු චීන මහා ප්‍රාකාරයේ බිඳ දැම්මන අධිරාජ්‍යවාදීන් චීනයට අබින් බෝ කරා නම් කොහොමද මේක වුනේ? කවදද වුනේ? එක්තරා නංමක් තිබුණා සුන්යත් සෙන් ගේ නායකත්වයේ යටතේ කුෝමින්ඩාන් කියන පක්ෂයක ජාතිකවාදී නූතනවාදී ප්‍රගතිශීලී පක්ෂයක්. නමුත් ඒ පක්ෂයේ ස්වභාවය එහෙම් පිටින්ම වෙනස් වුණා සුන්යත් සෙන් මරුණට පස්සේ. 1926 දී ඒ කියන්නේ ෂියන් කායි-ෂෙක් ඒ පක්ෂ නායකත්වය ගත්ත 26 දී කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විධායක මණ්ඩලයේ නොනිල සමාජිකයෙක් හැටියට හිටියා කුෝමින්ටාන් පක්ෂය. නමුත් 1927 දී ෂංහායි සහ කැන්ටොන් නගරවල අධිරාජ්‍යවාදී බලවේගත් එක්ක එක්කව වෙලා චීන කොමියුනිස්ට් පක්ෂය මර්ධනය කරා. ඉතින් අපිට කියන්න බෑ ඒ නවීකාරක කුෝමින්ටාන් පක්ෂය හන්දා චීනය නැගී සිටියයි කියලා. හේතුව ඒ නායකත්වයට බැරි වුණා ජපානය චීනයට ගහනකොට ආක්‍රමණය කරනකොට චීනය බේරගන්න. ඒක කරන්න පුළුවන් වුණේ චීන කොමියුනිස්ට් පක්ෂයට. 1921 අවුරුදු 105කට කලින් ආරම්භ වෙච්ච ඒ ආරම්භ කරපු සුළු දෙනා අතර එක තරුණයෙක් හිටියා මාව් සෙදුන් කියලා. ඔහු නෙමෙයි ඒ කාලේ චීන කොමියුනිස්ට් පක්ෂයට නායකත්වය දුන්නේ. නායකත්වය දුන්නේ චෙන් තියුසියු. මාව් සෙතුන් සහෝදරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙක් බවට පත් වුණේ සුන් යී සම්මේලනයේ 1935. ඉතින් කොහොමද චීනේ මේ තත්ත්වයට ගේන්න කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය. කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය තමයි මේකේ රහස. නමුත් ඒ රහස මොකක්ද? කොමියුනිස්ට් පක්ෂයට පුළුවන් වුණේ කොහොමද? මේ තරම් විශාල ජයග්‍රහණයක් කරන්න. මාව් සෙතුන් අතවසම චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය ගත්තාම ප්‍රධාන වශයෙන් වකවානු තුනක් ගැන අපිට කතා කරන්න පුළුවන්. අපේ දොස්තර වීරසිංහත් වකවානු තුනක් ගැන කතා කරන් මමත් ඊට වඩා ටිකක් වෙනස්ව වකවානු තුනක් ගැන කතා කරනවා. එකක් මාව් සෙතුන්ගේ නායකත්වය, දෙක ඩං ෂියෝපින්ගේ යුගය, තුන ජී ජින්පින්. මාව් සෙතුන් අපි මතක තියාගන්න ඕන හුදෙක් ශ්‍රේෂ්ඨතම දේශපාලන නායකයෙක් පමණක් නෙමෙයි. ඔහු ශ්‍රේෂ්ඨ යුද චින්තකයෙක්, ඔහු දාර්ශනිකයෙක්. He was a philosopher. සහ ඔහු කවියෙක්. He was a poet. ඉතින් නිවැරදි ක්‍රියාමාර්ගය කරා එන්න මාව් උගන්වපු ප්‍රධාන දේ තමයි ප්‍රතිවිරෝධතා, contradiction. ප්‍රතිවිරෝධතා හරියට අඳුනගෙන ඒ ප්‍රධාන ප්‍රතිවිරෝධය මොකක්ද? අප්‍රධාන ප්‍රතිවිරෝධය මොකක්ද? ප්‍රතිවිරෝධයේ ප්‍රධාන පැත්ත මොකක්ද?
ප්‍රතිවිරෝධය අප්‍රධාන පැත්ත මොකද්ද? අප්‍රධාන පැත්ත ප්‍රධාන පැත්ත බවට පත් වෙන්නේ කොහොමද? ප්‍රධාන ප්‍රතිවිරෝධය අප්‍රධාන ප්‍රතිවිරෝධය බවට පත් වෙන්නේ කොහොමද? ඒක ගතිකයි ප්‍රතිවිරෝධය පිළිබඳව. සතුරු ප්‍රතිවිරෝධය මොකද්ද? මිතුරන් අතර ප්‍රතිවිරෝධය. මිතුරු ප්‍රතිවිරෝධය මොකද්ද කියන එක මාෝ හැම වෙලේම ඉගැන්වුවා. මාෝ සේතුන් කිව්වා ස්ටාලින්ගේ වැරදි වලට වඩා හරි බරපැත්ත. 60ක් හරි 40ක් වැරදි. ඒ විග්‍රහය ඒ වගේ විග්‍රහයක් තමයි කරේ. ඒ හන්දා චීනයට පුළුවන් වුණා අතීතයේ හොඳ දේවල් අරගෙන නරක දේවල් බැහැර කරලා ඉස්සරහට යන්න. දැන් අපේ ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ පුරා වාමාංශික ව්‍යාපාරේ වාම පීලිපැනීමක් තියෙනවා. ගෝලීකරණයට විරුද්ධව. ඇන්ටි ග්ලෝබලයිසේෂන්. නමුත් අත් වශයෙන්ම කාල් මාක්ස් සහ ෆ්‍රෙඩරික් එන්ගල්ස්ගේ කොමියුනිස්ට් ප්‍රකාශනය කියවන ගමන් අපිට පේනවා ධනපති ක්‍රමය විසින් ගෝලීය ක්‍රමයක් ඇති කළයි කියන එක ගැන ඉස්සෙල්ලාම අප්පුඩි ගහන්නේ කාල් මාක්ස්. නමුත් මේ ගෝලීයකරණයේ තියෙන ඒ අසමානකම් අසාධාරණකම් ඒකට විරුද්ධව ෂී ජින්පින් ඉදිරිපත් කරනවා ප්‍රස්තුතයක්. අපි ගෝලීයකරණය වෙනුවෙන් පෙනී සිටිනවා. අපි බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඒක ගෝලීයකරණය තමයි. නමුත් අධිරාජ්‍යවාදී ගෝලීයකරණයට වඩා නව ලිබරල් ගෝලීයකරණයට වඩා මේක හුඟක් වෙනස්. මේක සංවර්ධනාත්මක සංවර්ධනයට දුඩු දෙන රටවල් වල අන්තර්ව්‍යුහයන් වල ආයෝජනය කරන්න ලැහැස්ති චීනය. ඒ චීන ගෝලීයකරණය කියන්නේ චීනය ලෝකය අල්ල ගන්න හදනව නෙමෙයි. නමුත් චීනය ෂී ජින්පින් චීනය ගැන චීන ගෝලීයකරණය චීන පර්ස්පෙක්ටිව් චීන දක්ම ගෝලීයකරණයට පක්ෂයි. නමුත් මේ තියෙන ගෝලීයකරණය නෙමෙයි. මේ තියෙන ගෝලීකරණයට විකල්පයක්. නමුත් ගෝලීකරණයට විකල්පයක් නෙමෙයි. නව ලිබරල් ගෝලීකරණයට විකල්පයක්. දැන් ඕක ලංකාවෙත් ලෝකේ පුරා විශේෂයෙන්ම ගෝලීය දකුණේ සහ ගෝලීය උතුරේ වුණත් ප්‍රගතිශීලීව හරියට තේරුම් අරගෙන නැහැ. එක පිරිසක් ගෝලීකරණයට විරුද්ධයි. බලයට ආවොත් ගිහිල්ලා ගෝලීකරණය බදා ගන්නවා තියෙන විදියට. නව ලිබරල් වාද. තව කට්ටියක් ගෝලීකරණයට පක්ෂයි. නමුත් විවෘතාර්ථිකය කියලාගෙන ගිහලා අන්තිමට මිනිස්සු ඒරෝල දානවා. මේ මිනිස්සුන්ව එක්ක ඡන්දෙන් එක්ක වෙන විදියකට. හේතුව ඒ ගෝලීකරණය තමුන්ගේ ස්වෛරීත්වය නැති කරන අල්ලපු රටවල් වලට ගිහිල්ලා පාලම් උයි බෝකුයි හදන්න ඕනේ කියලා කියන ගෝලීකරණය ඒ ගෝලීකරණයට මිනිස්සු විරුද්ධයි. ඒක එංගලන්තෙත් මිනිස්සු විරුද්ධයි. ඒක අන්ත තමයි බ්‍රෙක්සිට් කියලා මේ යුරෝපා සංගමයෙන් එළියට ආවේ. එංගලන්තේ මිනිස්සු. දැන් චීනය ෂී ජින්පින් ජනාධිපතිතුමා යටතේ ඉතාම ප්‍රබල වැදගත් සංකල්පීය මැදිහත් වීමක් කරලා ඉදිරිපත් කරලා තියෙනවා නව ආකාරයේ වඩා සමමිතික වඩා සමාන. දැන් මම කිව්වා මගේ කතාවේ අන්තිම විනාඩි 5 මම කියන්න යනවා කියලා අපි දන්න දේශපාලන ඉතිහාසයට වඩා වෙනස් සංගමුණු දේශපාලන ඉතිහාසයක් නෙමෙයි. නමුත් උවමනාවෙන් අමතක කරලා දාලා තියෙන ඉතිහාසය. 1957 දී තරුණ නගර සභා මන්ත්‍රීවරයෙකු වෙච්ච රණසිංහ ප්‍රේමදාස මහත්තයා රුසියාවටයි චීනයටයි ගියා. ඒ කියන්නේ සෝවියට් රුසියාවටයි මහජන චීනයට ගිහිල්ලා පොත් පිංචක් ලිව්වා. අතිතතු කියලා. 1957. ඊට පස්සේ අපි දශක ගණනාවක් ඉස්සරහට ආවම 1988 දැන් එතුමා ඒ කාලේ චීනට කීපතාවක් ගියා ඒ දශකවල. ඒක නෙමෙයි මෙතන ඒක අලුත් දෙයක් නෙමෙයි. 88 බොහොම අමාරුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකය ලබා ගන්නවද නැද්ද කියන ප්‍රශ්නේ තියෙද්දි මතුවලා තියෙද්දි එතුමා කිව්වා මට ඒ කියන්නේ අත් වශයෙන්ම කටයුතු කරේ මේ පක්ෂයේ දුන්නේ නැත්තම් නොමිනේෂන් එක වෙනම එනවා කියලා. කොහොම නමුත් නොමිනේෂන් එක ලැබෙනවයි කියලා සැලවුණාම එතුමා චීනයට ගියා.
චීනට 1988 චීනට ගිහිල්ලා මේක මේ අපේ තානාපති එවකට අර්ජුන චාලි මහේන්ද්‍රන් හිටියේ. චාලි මහේන්ද්‍රන් ප්ලේන් එකෙන් බැස්ස විතරේ චාලි මහේන්ද්‍රන් වාඩි කරලා කිව්වා දැන් මම මේ රටට අවිල්ලා තියෙනවා කිව්වා තවත්. ඔයා මට කියන්න මේගොල්ලෝ කොහොමද තෝරලා දෙන්නේ මාओගේ ආර්ථික මාදිලියයි ඩං ෂෝපෙන්ගේ ආර්ථික මාදිලියයි මේක එකකින් අනික් එකකට මාරුනේ කොහොමද කියලා. දැන් චීනයට ගිහිල්ලා ඊළඟට හොංකොං වලට ආවා. හොංකොං වලට ඇවිල්ලා ඔහුගේ දකුණත හැටියට හිටපු තරුණ රැඩිකල් බුද්ධිමතෙක් වූ සුසිල් සිරිවර්ධන නිලධාරියෙක් සහ බුද්ධිමතෙක් වූ සුසිල් සිරිවර්ධනට කිව්වා හොංකොං වලට එන්න කියලා. හොංකොං වලට ආවා. හොංකොං වලදී ඒ හෝටලේ අල්ලපු කාමර දෙකක් අරගෙන තමයි අර චීනෙන් ඇවිල්ලා 88 මැතිවරණ ප්‍රකාශනය ජනාධිපතිවරණ ඒ ප්‍රකාශනය a new vision a new deal කියන එක ඩ්‍රාෆ්ට් 8ක් ගැහුවේ ඒ දෙන්න එක්කහුවට. ඊළඟට මොකක්ද උනේ ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වුණාට පස්සේ. ඒක තමයි මම කිව්වේ මේ මකලා දාලා තියෙන ඒක 93න් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ මකලා දාපු ඉතිහාසය. ප්‍රේමදාස ජනාධිපතිතුමා බලයට පත්වලා හිටියේ අවුරුදු 4ක් 1988 දින 89 ජනවාරි 3 වෙනිදා පදවි ප්‍රාප්තිය තිබුණා 93 මැයි 1 වෙනිදා ඝාතනය කරනු ලැබුව කොටි සංවිධානය විසින්. ඒ කාලයේදී එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය පැවැත්වුවා. එතුමා යටතේ සිරිසේන කුරේ තමයි පක්ෂ ලේකම්. ඒ පක්ෂ සම්මේලනයේ මහා ලොකුවට ප්‍රසිද්ධිය තිබිච්ච මමත් එතන හිටියා ඔසිය අබේගුණසේකර සහෝදරත් එක්ක හේතුව මම ඒ කාලේ මහජන පක්ෂයේ උපලේකම්වරයෙක් දේශපාලන මණ්ඩල සමාජිකයෙක් සහ උපලේකම්වරයෙක් ප්‍රේමදාස ජනාධිපතිතුමත් එක්ක තුඟක් කිට්ටුවෙන් මම වැඩ කරා ඒ කාලේ. ඒක මම හිතන්නේ ප්‍රසිද්ධ රහසකුත් නෙමෙයි ප්‍රසිද්ධිය හැමෝම දන්න දෙයක්. මම හිටියා ඒ සම්මේලනයේ. පළවෙනි වතාවට දැන් ප්‍රේමදාස මහත්තයා ඒ සම්මේලනයට ආර්දනා කරා එකම එක විදේශ පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය සමුළුට චීන කොමියුනිස්ට් පක්ෂය. චීන කොමියුනිස්ට් පක්ෂය වෙන කිසිම රටකට මේ ඉන්ටර්නැෂනල් ඩෙමොක්‍රැටික් යුනියන් අරව බදා ගන්න ගියේ නෑ. ඇමරිකාවෙන් බ්‍රිතාන්‍යයෙන් ආහාරය මෙහෙන් ජපානයෙන් ඉන්දියාවෙන් කවුරුවත් ගෙන්න ගත නැහැ. චීන කොමියුනිස්ට් පක්ෂයට ආරාධනා කරා එක්සත් ජාතික පක්ෂයේ සමුළුවට පැමිණෙන්න කියලා එකම එක විදේශික සහෝදර දේශපාලන පක්ෂයේ හැටියට. මම කිව්වේ මේක අන්ඩර්ග්‍රවුන්ඩ් කියපු පක්ෂ සම්මේලනයක් නෙමෙයි ප්‍රසිද්ධියේ පක්ෂ සම්මේලනයක්. ඊළඟට තමයි මම හිතන්නේ එතුමා ඕක ප්ලෑන් කරලා කරා නෙමෙයි හේතුව අපි දැන් දන්නවා චන්ද්‍රසේන මාලියද්ද හිටපු ලේකම් ලියපු මේ ඊයේ පෙරේදා ලියපු ලිපියක හැම පාසල් ළමුන්ට නොමිලේ ආහාර වේලා දුන්න ඊළඟට නිලැඳුම් මිලියන 4.3කට පාසල් නිලැඳුම් පොරොන්දු වුණා නොමිලේ. ඒක තාම කරගෙන යනවා. බත්මන් ආණ්ඩුවත් කරගෙන යනවා. එතනදී එතුමා චීනට හැරුණා. චීන වෙත හැරුණා. කිව්වා මේ මම මේ අපේ දුප්පත් අපේ ඉස්කෝල ළමයින්ට පාසල් නිලඳුම් බොරොන්දු වෙලා තියෙනවා. ඔබලට පුළුවන්ද මේ මට උදව් වෙන්න කියලා. චීනේ ඒ පාසල් නිලඳුම් වලට අවශ්‍ය රෙදිපිලි නොමිලේ එතුමාට දුන්න එදා ඉඳන් අද වෙනකන් ලංකාවට ඒක දෙන්න. අන්න ඒ කතන්දරේ ඒ හන්දා මට විශ්වාසයි කවුරු මේ රටේ ආණ්ඩු බලයට පත් වුණත් ලෝකේ තියෙන යථාර්ථය අනුව ඇත්තටම මහජනතාව ගැන ආදරයක් ඇක්කුමක් තියෙන නායකයෙක් පත් වුණොත් සහ පක්ෂයක් පත් වුණොත් අන්තිමට වැදගත්ම දේවල් වලට හැරෙන්න වෙන්නේ කිසිම මේ ජනවර්ගික තරමක් කොන්දේසියක් දාන්න නැතුව
පාලං හදපන් බෝක්කු හදපන් අරක අසං කරපන් මේක අසං කරපන් අත්සං කරපෙව්වා ගැන මොකුත් කියන්න එපා හොර රහස තියාගන්නයි කියලා කියන බලවතෙක් නොවන ලෝකයේ දෙවනි සුපිරි බලවතා වන චීනයේ දිහාවට හැරෙන්න සිද්ධ වෙන බව සහ චීන කොමියුනිස්ට් පක්ෂයත් එක්ක ඒ විශේෂ මිත්‍ර සම්බන්ධකම යලිත් වගා කරන්න සිද්ධ වෙන බව මගේ ස්ථිරසාර විශ්වාසය සහ බලාපොරොත්තුවයි. බොහොම ස්තුතියි ආචාර්ය දයන් ජයතිලක මැතිතුමන්ට. චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂත් සමග එක්ව සංවිධානය කරන චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සර සැමරුම් උළෙල සමගිනුයි ඔබ මේ එක්ව සිටින්නේ. දැන් අපි මේ වැඩසටහනේ අවසානයේට තමයි කෙමෙන් ලං වෙන්නේ. තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා. දැන් අපි යොමු වෙන්න හදන්නේ ඒකට. මේ චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ විශේෂ ආරාධනාවක් නිසා තමයි මෙතුමන් ඊළඟ දේශනය පවත්වන සූදානම් වෙන මෙතුමන් ඉතා දුර බැහැර ඉඳලා මේ ස්ථානයට ආවේ. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අපි වෙනුවෙන් විශේෂයෙන් මෙතුමන්ට ස්තුතිවන්ත වෙනවා. පාර්ලිමේන්තුවේ මාර්ග සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු අයවැය කාර්යාලය, රාජ්‍ය මූල්‍ය ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා මූල්‍ය සැලසුම්කරණය සහ ආර්ථික සංවර්ධනය ඇතුළු උපදේශක කාරක සභා ගණනාවක සමාජිකයෙක් එතුමන්, ඒ වගේම ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන සහ මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා, අපි ඔබතුමන්ටයි ගෞරවයෙන් ආරාධනා කරන්නේ මේ උත්සව සභාව ආමන්ත්‍රණය කරන්නට. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලුම දෙනාට. වැඩම වදාළ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, වගේම කුරුක්කල්තුමනි, පියතුමනි, ඒ වගේම චීන තානාපතිතුමනි, කියුබානු තානාපතිතුමිය ඇතුළු සියලුම උත්සව සභාවේ සමාජිකයන් අවසරයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වෙනි සංවත්සරයේ සැමරීමේ උත්සවයට සහභාගී වෙන ලෙස මාවිත කරන ලද ආරාධනය පිළිබඳව මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේදී මේ මොහොත වන විට චීනයේ දියුණුව, කොමියුනිස්ට් පක්ෂයේ මේ සියල්ලම පිළිබඳව විශාල කතිකාවතන් රාශියක් සිද්ධ වුණා. විශේෂයෙන්ම අපි චීනය ගත්තොත් අපි දන්නවා ශිෂ්ටාචාරයේ ඒ වසර 5000ක් තුල ඒ මානව ශිෂ්ටාචාරයේ ඒ දියුණුව වෙනුවෙන් ඒ චීන ජාතිය ඒ දැවැන්ත දායකත්වයක් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි 1949 ගත්තොත් චීන ජනගහනය ලෝකයේ ඒ සමස්ත ජනගහනයේ 25%. හැබැයි ඒ ලෝකයේ ඒ දලදේශීය නිෂ්පාදනයට දායක වෙන්නේ ඊටාම අඩු ප්‍රමාණයක්. ඒක 0.8ක්. ඒ වගේ මේ වර්ෂයේදී ඒ චීනයේ ඒක පුද්ගල ආදායම ගත්තොත් ඇමරිකානු ඩොලර් 20ක්. මෙන්න මේ අනුව චීනයේ තිබ්බේ බෙහෙවින්ම දිලිඳු, ඒ වගේම ඒ ඌණ සංවර්ධිත ජනතාවක් සහිත විශේෂයෙන්ම කුසිකාර්මික රටක් ලෙස තමයි ශ්‍රේණිගත වෙලා තිබුණේ. හැබැයි ඒ පසුගිය ඒ වසර 105ක කාල පරිච්ඡේදය තුල මේක වෙනස් වෙනවා. ඒකට හේතු වෙන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒ අයෝමය, ඒ දූරදර්ශී, ඒ ශක්තිමත් නායකත්වය. ඒ හරහා එදා ඒ පසුගාමී තත්ත්වයේ ඒ දුප්පත් මට්ටමේ තිබ්බ ඒ චීනය අද වෙනකොට ලෝකේ ඒ දෙවන ආර්ථිකය සහිත රට බවට පරිවර්තනය කිරීමට හැකි වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ ශ්‍රී ලංකාව සහ චීනය ගත්තොත් ඒ අපේ රටවල් දෙක අතර තියෙනවා ඊටාම දීර්ඝ මිත්‍රත්වයක්. මේක කොච්චරද කියනවනම් ඒ ඉපෙරණි සේදමාවතේ වෙළඳාම සිදුවෙච්ච යුගයටත් එහාට යනවා. විශේෂයෙන්ම අද වෙනකොට ඒක වෙළඳාමෙන් ඔබට ගිහිල්ලා ඒක සංස්කෘතිකම වශයෙන් විශාල බැඳීමක් අපේ රටවල් දෙක අතර නිර්මාණය කරලා තියෙනවා. දැන් අපි මේ වැඩසටහනේ අවසාන කොටසට තමයි පැමිණ තිබෙන්නේ.
මේ උත්සවය චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමගයි සංවිධානය කළේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සර සැමරුම් මුලෙල. ඉතින් මේ උත්සව සභාවට පැමිණි සියලු දෙනාට ස්තුතිවන්ත විය යුතුයි. මේ වැඩේ හරියට කරන්න පුළුවන් හොඳම කෙනාට තමයි මම ආරාධනා කරන්න හදන්නේ. චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ සම්බන්ධීකාරක විදිහට කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නුවන් උදාර කරුණාරත්න මහතා. ස්තුතියි අයන්ති. ගරුතර මහා සංඝරත්නයේ අවසර. මට ස්තුතිය කරන්න කොතනින්ද පටන් ගන්න කියලා ටිකක් හිතා ගන්න අමාරුයි. මොකද හැමෝටම පොදුවේ ඉස්සෙල්ලම බොහොම ස්තුතියි කියලා කියනවා. මේ කටයුත්ත චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ සිංහල සේවයේ සූදානම් කරලා අදහස් කරලා මෙහෙම දෙයක් ලංකාවේ කරමුද කියලා ඇහුවාම මම ඉස්සෙල්ලම අපේ වෛද්‍ය ජී වීරසිංහ මහතාට කතා කළා. මම කතා කරේ මම හිතන්නේ මීට මාස 5කට විතර ඉස්සෙල්ලා. ඒ කතා කරපු වෙලාවේ කිව්වා බොහොම හොඳයි අපි මේක ලෑස්ති කරමු කියලා. ඒ වෙලාවේ ඉඳන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විදිහට සහ වෛද්‍ය ජී වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායම විශේෂයෙන්ම වීරසුමන වීරසිංහ මැතිතුමන් ඒ වගේම මේ කාර්යාල පරිශ්‍රයේ කටයුතු කරන අනිල් ඇතුළු කණ්ඩායම සමන් ජයකොඩි ඇත්තපත්තරේ කතෘතුමන් සමන් ඇතුළු කණ්ඩායම සහ ජිලදාස මහත්මයා තව මම නම් ඇත්තටම සඳහන් කරන්න මට මතකයක් නැහැ. ඒ කණ්ඩායම ඔක්කොම එකම කණ්ඩායමක් විදිහට එකතු වෙලා මේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වෙනි සංවත්සරයේ මහා ඉහළින් සමරුම් කියන අදහස හිතට අරගෙන ඒ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා. ඔබ හැමතෙම පළමුවෙන්ම ගෞරවණීය ස්තුතිය පුද කර සිටිනවා. ඊළඟට අපි මේ වැඩේට අපි කාටද ආරාධනා කරන්න කියලා කතා කරනකොට චීන තානාපතිතුමන් ගැන විශේෂයෙන්ම කියන්න ඕන. චීන තානාපතිතුමන් කිව් සෙන් හොන් මැතිතුමන් ඇතුළු චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් හැමදාම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් එක්ක අත්වල බඳගෙන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් එක්ක එකට එකතු වෙලා බොහෝ වැඩ කටයුතු කරන ආයතනයක්. ඉතින් චීන මාධ්‍ය සමූහය වෙනුවෙන් කරනු ලැබූ ආරාධනය අපේ තානාපතිතුමන් කිව්සෙන් හොන් මැතිතුමන් ඇතුළු ඒ කණ්ඩායම ආදරයෙන් බාරගත්තා. ඒ බාර අරගෙන මේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා. ලිඛිත මාධ්‍ය වගේම සමාජ මාධ්‍ය ජාල ගණනාවක් නියෝජනය කරන මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් මේ ස්ථානයට ආවා. ඔබ හැම දිනාටම ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. මේ විදිහට චීනය සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහන් ගණනාවක් දිගින් දිගටම පැවැත්වෙනවා. ඒ හැම වැඩසටහනක් සමගින්ම ඔබේ සහයෝගය, ඔබේ ඒ වගේම ආදරය, ගෞරවය ඒ හැම වැඩකටම ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. පැමිණි ඔබ සැමට බෙහෙවින් ස්තුතියි.